තමන්ගෙම ලේවලින් නූපන්නත් තමන්ගෙම දරුවෙකුට වගේ ආදරය කරපු පියෙකුට අත්විඳින්න වුණු ලොකුම ඡේදවාචකය. තාත්තේ ඔයා මට දෙන මේ ආදරයට මං කොහොම ණය ගෙවන්නද මන්දා? පිස්සු කෙල්ලේ. මගේ ඇඟේ තියෙන ලේ නෙවෙයි වුණත් ඔයා මගේම දුව. ඒත් මේ අහිංසක පවුලේ සතුට වැඩි කාලයක් තියෙන්න ඉඩක් ලැබුණේ නෑ. ඒ මූසල රාත්‍රිය උදා වුණා. කවදෝ අඳුරු සෙවනැල්ලක් මේ අහිංසක ජීවිතය බිලිගන්න නිවසට ලං වුණා. කවුද? කවුද එතන ඉන්නේ? තාත්තේ ඔයාද එල? එපා අතාරින්න මව. පහුවදා උදේ පාන්දර මුළු හෝමාගමම කම්පනයට පත් කරපු ඒ සිදුවීම පියාගේ නෙත ගැටුණා. පොලිසිය වහාම ක්‍රිඩාත්මක වුණා. නමුත් මේක ලේසියෙන් විසඳන්න පුළුවන් අපරාධයක් වුණේ නෑ. කිසිම එංගිලි සලකුණක් නෑ. ආයුධයක් නෑ. ඝාතකයා ඊටාම සූක්ෂමයි. මේක තමයි එකම විදිය. එදා රෑ අතුරුදහන් වුණු ඇගේ ෆෝන් එක. මාස ගානකට පස්සේ අතුරුදහන් වුණු ඒ ෆෝන් එක හදිසියේම ආයෙත් වැඩ කරන්න ගත්තා. සිග්නල් එක එන්නේ හෝමාගමට කිට්ටුව තැනකින්. කණ්ඩායම ලෑස්ති කරන්න. ඝාතකයා හිතුවා එයාට හැමදාම හැංගිලා ඉන්න පුළුවන් කියලා. ඒත් නීතියේ රැහැනට ඔහු කොටු වෙන මොහොත ලං වුණා. අත්ත කරන්න එපා. මුළු ගේම වට කරන්න. පොලිසියෙන් ඔතනම හිටපන්. මම් මුකුත් දන්නේ නෑ. එහෙනම් මේ ෆෝන් එක කොහෙන්ද තමුන්ට ආවේ? අවසානයේදී පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ ෆෝන් එකක් වෙනුවෙන් කරපු ඒ සාහසික අපරාධය ඔහුට වමාරන්නට සිදු වුණා. ඒ අහිංසක ජීවිතය ඔහු නැති කළේ හුදෙක් මුදල් සහ ජංගම දුරකථනයක් වෙනුවෙන් පමණයි. අපි ඒ අපරාධකාරයව ඇල්ලුවා. නීතියෙන් එයාට උපරිම දඬුවම් ලැබෙයි. බුදු බවත් වෙනවා සර්ලට. මගේ දරුවගේ ආත්මයට දැන්වත් සැනසීමක් ලැබෙයි. තමන්ගේ නොවුනත් සැබෑ පිය සෙනෙහසක් වෙනුවෙන් නීතියේ දෙවනන පවා අවදි වූ අපූරුව. මං ඔවාට ගොඩක් මේ වගේ පියවරු මේ සමාජයේ තවත් කොයි තරං එද්ද. ලේ නෑකමට වඩා ආදරය හැමදාමත් බලවත්. මේ අභිරහස මෙතැනින් නිමා වෙනවා. තවත් මෙවැනිම සතාවකින් අපි නැවත හමුවෙමු.